ටේස්ට් ඔෆ් සිලෝන් එක එකතුලා ඉන්න ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම හොඳින් නැති කියලා මම හිතනවා. ඉතින් අද මේ මම හදාගෙන තියෙන්නේ රසම රස චිකන් කරි එකක්. මේක මම බත් වලට වගේම රොටි පරාට දෙකටම ගැලපෙන විදිහට ටිකක් හොදි තියලා තමයි හදාගත්තේ. ඔයාලට පේනවා ඇති ඒක හොඳට තෙල් පෑදෙන රතු පාට තමයි හදාගෙන තියෙන්නේ. ඉතින් අද මේ රෙසිපි එක තමයි මම ඔයාලට අරගෙන ඉන්නේ. ඉතින් එහෙනම් අපි මුලින්ම බලමු මේ චිකන් කරි එක හදාගන්න ඕන කරන දේවල් සහ ප්‍රමාණ මොනවද කියලා. අද මම චිකන් කිලෝ එකක් තමයි හදන්න අරගෙන තියෙන්නේ. ඒකට මම ගන්නවා සුදුලුණු බික් 3ක්, ගම්මිරිස් ඇට තේ හැඳි එකක්, ඉඟුරු කෑල්ලක්, ඒ වගේම මිරිස් කුඩු මේස හැඳි 4ක්, අමුතුන පහ මේස හැඳි එකක්, පැදුපු තුන පහ මේස හැඳි 4ක්, බීලුණු ගෙඩි එකක්, රම්පේ කරපිංචා ටිකක්, ලුණු රස අනුව ගන්න ඕනේ, සේර කෑල්ලක්, අම්මිරිස් කරල් 4ක්, සීඹලා හෝ ගොරක ගන්න පුළුවන්, තක්කලි ගෙඩියක්, තෙල් මේස හැඳි 4ක්, කරද මුංගු 3ක්, කරම්බු නැටි 2ක්, කුරුදු කෑල්ලක්. ඔය ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ චිකන් එක හදාගන්න. මම මෙතනදී මුලින්ම කරන්නේ සුදුලුණු ඉඟුරු ගම්මිරිස් ඇට පාවිච්චි කරලා පේස්ට් එකක් හදාගන්න එක. මෙතනදී මම සුදුලුණු බික් 4ක් අරගන්නවා. ඒකට පොඩි ඉඟුරු කෑල්ලක් දාලා ඒකනම ගම්මිරිස් ඇට වලින් තේ හැන්දක් දාලා තමයි මේක පොඩි වංගෙඩි එක කොටා ගන්නෙ. ඔයාලට වංගෙඩියක් නැත්තම් මේක ග්‍රයින්ඩ් එක හරි පේස්ට් එකක් වෙනකන් හදාගන්න පුළුවන්. ගම්මිරිස් ඇට පාවිච්චි කරනවා නම් වැඩි හොඳයි. මොකද එතකොට හොඳ රසක් වගේම හොඳ සැරක් එනවා චිකන් එකට. මේ විදිහට මේක හොඳ තුනී පේස්ට් එකක් වෙනකම් මම මේක වංගෙඩිය කොටා ගන්නවා. දැන් මම මේක වෙනම භාජනයක දාලා පැත්තකින් තියා ගන්නවා. අපිට මේක ඕන වෙන්නේ චිකන් ටික සීසන් කරගන්න. මේ තියෙන්නේ මම හොඳට හොදලා පේස්ට් කරගත්ත චිකන් ටික. මෙතන මම චිකන් කිලෝ එකක් අරන් තියෙනවා. කහ පාටට තියෙන්නේ මම චිකන් හොදද්දී අන්තිමට හොදද්දී ඒකට ලුණුයි කහයි දාලා තමයි හොදගන්නේ. එතකොට අර චිකන් වල තියෙන ස්මෙල් එක යනවා. දැන් මම මේකට අපි හදලා පැත්තකින් තියාගත්ත සුදුලුණු ඉඟුරු ගම්මිරිස් පේස්ට් එක අරගෙන ඒකේ ඉස්ම විතරක් චිකන් එකට එකතු කරනවා. මේ විදිහට කැලි ටික දාගන්නේ නැහැ මේ වෙලාවේදී. ඒකේ තියෙන යුෂේ විතරයි මේකට එකතු කරන්නේ. මේ ටික විසික් කරන්න එපා. මේ ටික අපිට පස්සේ ඕන වෙනවා. ඒ ටික පැත්තකින් තියාගන්න. තියාගෙන දැන් චිකන් ටික හොඳට මේ වගේ කලවම් කරගන්න. මෙතනදී ඔයාලට ලුණු ටිකක් එකතු කරගන්නත් පුළුවන්. මම ඒවලට මෙතනදී ලුණු එකතු කරේ නැහැ. ඔයාලට කැමති නම් සීසන් වෙන්න තියද්දිම ලුණු ටිකක් දාගන්නත් පුළුවන්. දැන් මේ විදිහට මම මේක ටිකක් වෙලා තියාගන්න උයන්න කලින් පැය භාගයක් පැයක් වගේ තියාගන්න පුළුවන් නම් හොඳයි. ඔයාලට වෙලාවක් නැත්නම් ඒ වෙලාවෙම හැදුවත් ප්‍රශ්නයක් නැහැ. මම මේක උයන්න කලින් පැය භාගයක් මේ විදිහට තියාගන්නවා. චිකන් ටික සීසන් වෙන අතරදී මම චිකන් එක හදාගන්න ඕන කරන අනිකුත් දේවල් ටික මේ විදිහට ලෑස්ති කරගන්නවා. ඔයාලට මේ අවශ්‍ය වෙන දේවල් සහ ප්‍රමාණ ලිස්ට් එක, ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක මම පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා. එතනින් බලන්නත් පුළුවන්. දැන් මම හදන්නේ මිරිසුයි 3-5 ටික බැද ගන්න. මෙතනදී මම පෑන් එක ලිපේ තියලා ඒකට මිරිස් මේස හැඳි 4ක් දාගන්නවා. ඒකට අමු 3-5 මේස හැඳි 1ක් දාගන්නවා. ඔයා ගොඩක් මිරිස් කන්න කැමති නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් මිරිස් ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරගන්න. මෙතනදී වැදගත් වෙන අනිත් දේ තමයි පෑන් එක ගොඩක් රත් කරගන්න එපා, ගින්දර වැඩි කරගන්න එපා. එහෙම වුණොත් මේ මිරිස් ටික කළු වෙනවා. තද දුඹුරු කළු වුණොත් චිකන් එක තිත්තරහක් එනවා. 3-5 වුණත් ඒ වගේ. ඒ නිසා මේකේදී ඔයා ගින්දර අඩුවෙන් තියාගෙන මේ ටිකක් තද පාට වෙනකන් තමයි බැද ගන්න ඕනේ. ඒ වගේම දිගටම කලවම් කරන ගමන් තමයි බැද ගන්න ඕනේ. මට මේ ටික අවශ්‍ය ප්‍රමාණයට බැද ගන්න විනාඩි 4ක් වගේ ගියා. මොකද ගින්දර අඩුවෙන්ම තියාගෙන එමීට තමයි මේක බැද ගන්න ඕනේ. දැන් මේ කාරණට බැදුනම ප්‍රමාණවත් මම මෙතනදී ලිප් ඔෆ් කරගන්නවා. ලිප් ඔෆ් කරාට පස්සේ ඒක ලිප් උඩ තියෙන්න දෙන්න එපා. එහෙම වුණොත් මේ ටික තවත් බැදිලා කර වෙලා කළු වෙලා යනවා. ඒ නිසා මේ වෙලාවෙදිම වෙන භාජනයකට මේක මාරු කරගන්න ඕනේ.
දැන් ඔන්න චිකන් එක හදන්න ඕන කරන හැමදේම ලෑස්ති. දැන් මම චිකන් එක හදන භාජනයේ ලිපේ තියාගෙන ඒකට දාගන්නවා තෙල් මේස හැඳි 4ක්. මම මුලින්ම තෙල් එකට එකතු කරන්නේ මේ වගේ හීනයට කපාගත්ත පිළිලුණු ටික. චිකන් එක එකතු කරනකම් අපි ගින්දර වැඩි කරගන්නේ නැහැ ලිපේ. සාමාන්‍ය ගාන තමයි ගින්දර තියාගන්නේ. මේ වගේ හොඳට බිලුන් ටික ටිකක් බැදෙනකම් කලවම් කරන ගමන් බැද ගන්න ඕනේ. ඊළඟට මම කරපිංච ටික දාගන්නවා. අපි මුලින්ම මේ වගේ තෙලේ ලුණු කරපිංච වගේ දේවල් බදීදී මේ වගේ හැම වෙලේම හැන්දෙන් කලවම් කරන ගමන් තමයි බැද ගන්න ඕනේ. එහෙම නැති වුණොත් කර වෙනවා. ඒ වගේ මෙහෙම කලවම් කරද්දී ලස්සනට හැම පැත්තම එක ගානට බැදෙනවා. දැන් මම මේකට කුරුඳු කෑල්ලකුයි ඒකටම කරද මුංගු කරාඹු නැටි ඒ ටික එකතු කරලා බැද ගන්නවා. දැන් බලන්න ලුණු ටික ටිකක් රන්වන් පාට වේගෙන එනවා. මේ වෙලාවෙදී හොඳ සුවඳක් එනවා. මොකද අපි කරාඹු නැටි කරද මුංගු ටික එකතු කරපු නිසා. දැන් මේ වෙලාවෙදී මම ලිපේ ගින්දර හොඳටම අඩු කරගන්නවා. මොකද මම මේකට 3-5 එකතු කරන්න යන්නේ. මෙතනදී මම බැදපු 3-5 මේසේ හැඳි 4ක් මේකට එකතු කරගන්නවා. ඒක එකතු කරලා මේ වගේ කලවම් කරන ගමන් එකත් එක්කම අපි මුලින් බැදලා පැත්තකින් තියාගත්ත 3-5 ටිකයි මිරිස් ටිකයි මේකටම දාගන්නවා. ලිපේ ගින්දර අඩු කරගන්න මතක තියාගන්න. එහෙම නැති වුණොත් මේ ටික කර වෙනවා. එහෙම වුණොත් අපිට චිකන් එකේ නියම රසය එන්නේ නැහැ. 3-5 වල නියම රසය එන්නේ නැහැ. තිත්තරහක් තමයි ගොඩක් වෙලාවට එන්නේ. දැන් බලන්න මේක කලවම් කරාම මේ වගේ හොඳ ලස්සන පේස්ට් එකක් එනවා. මේකට තමයි මම චිකන් ටික දැන් එකතු කරගන්නේ. දැන් මේ 3-5 මිශ්‍රණය චිකන් වලට හොඳට කලවම් වෙනකම් මේක හොඳට හැන්දෙන් කලවම් කරගන්න ඕනේ. හැම කෑල්ලටම මේ 3-5 ටික හොඳට තැවරෙනකම්ම මම මේක හොඳට කලවම් කරගන්නවා. මගේ චිකන් එකේ මුලින්ම කහ තිබුණ නිසා මම කහ එකතු කරේ නැහැ. ඔයාලට ඕන නම් මෙතනදී කහ ටිකක් තව දාගන්නත් පුළුවන්. දැන් මෙතනදී මම අපි මුලින් අර පැත්තකින් තියාගත්ත සුදුලුණු පේස්ට් එක දාගන්නවා. ඊට පස්සේ රසායන ලුණු ටිකකුත් දාගෙන මම මේක හොඳට කලවම් කරගන්නවා ඊට සැරයක්. ඊට පස්සේ මම මේ වගේ අම්මිරිස් කරල් 2-3ක් හිනියට කපලා දාගන්නවා. ඒකටම තව කොච්චි ටිකකුත් මම දාගන්නවා. ඒක අත්‍යවශ්‍ය නැහැ කැමති නම් විතරක් දාගන්න. ඊට පස්සේ තක්කලි ගෙඩියක්, රම්පේ කෑලි 2-3ක්, සෙර කෑලි 2ක් දාගන්නවා. අන්තිමටම සීමල පේස්ට් එක මම එකතු කරගන්නවා මේකට. ඔයාලට තියෙනවා නම් ගොරක පාවිච්චි කරන්න පුළුවන්. ගොරක වැඩිය හොඳයි. මගේ ළඟ ගොරක නැති නිසා තමයි මම සීමල එකතු කරන්නේ. දැන් ආයෙත් මම මේක හොඳට මෙහෙම හැන්දෙන් කලවම් කරගන්නවා. මේකට මම වතුර එකතු කරගන්නේ චිකන් එක වෙන ප්‍රමාණයට විතරයි. දැන් වතුර එකතු කරාට පස්සේ මම ලිපේ ගින්දර වැඩි කරගන්නවා. මොකද අපි මුලින්ම චිකන් එක හොඳට තැම්බෙනකන් උයා ගන්න ඕනේ. ඒ නිසා ගින්දර ටිකක් හොඳට වැඩි කරලා පියනෙන් වහලා තමයි මම චිකන් එක උයා ගන්න මුලින්ම. දැන් මේ තියෙන්නේ චිකන් එක විනාඩි 10කට පස්සේ. මේ වෙලාවේදී චිකන් එක හොඳට තැම්බිලා තියෙන්නේ කියලා බලන්න. මගේ චිකන් එක හොඳට තැම්බිලා තියෙන්නේ. ඒ නිසා මම ලුණු බලලා ලුණු මදි නිසා තව ලුණු ටිකක් එකතු කරගන්නවා. ඔයාලට හිතෙනවා නම් ඔයාගේ චිකන් එක තව ටිකක් තැම්බෙන්න ඕනේ කියලා ඔයාලට පුළුවන් ආයෙත් පියන වහලා තව ටිකක් ඉදෙන්න දෙන්න. තව ටිකක් තැම්බෙන්න දෙන්න. දැන් මේ චිකන් එක හොඳට තැම්බිලා තියෙන්නේ. ඒ නිසා මම මෙතනින් පස්සේ ආයෙත් පියන වහන්නේ නැහැ. දැන් මෙතනදී මම ගින්දර හොඳටම අඩු කරනවා. ගින්දර අඩු කරලා පියන ඇරලා දිගටම මේ වගේ තව විනාඩි 10ක් 15ක් වගේ ලිපේ තියාගන්නවා. ඒ විදිහට අඩු ගින්දරේ වැඩි වෙලාවක් ලිපේ තියාගත්තාම මේ විදිහට චිකන් එකේ තෙල් හොඳට පෑදෙනවා. බලන්න ලස්සන පාටක් ඇවිල්ලා තිනවා චිකන් එකට.
ඔයාලට මේක හිඳ ගන්න ඕනේ නම් ටිකක් වැඩිපුර වෙලා ලිපේ තියාගන්න පුළුවන්. ඔයාලට ඕන ගානට මේක හිඳෙනකන්. මං අද ගොඩක් හිඳ ගන්නේ නෑ. මම ටිකක් හොදි තියලා තමයි හදාගන්නේ. ඒ නිසා මම විනාඩි 10කින් වගේ ලිප ඔෆ් කරගත්තා. ඉතින් මේ තියෙන්නේ මං ඒ විදිහට හදාගත්ත රසම රස චිකන් කරි එක. බලන්න හොඳට තෙල් පෑදිලා තියෙනවා, ලස්සන රතු පාටක් ඇවිල්ලා තියෙනවා. මේ රතු පාට ඇත්තටම මේ චිකන් එකට එන්නේ අපි මිරිස් කුඩු බදලා එකතු කරන එකෙන්. ඒ වගේ මතක් කරන්න ඕනේ ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා. මේ රෙසිපි එක try කරලා බලලා ඔයාලගේ එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මම මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරගන්න. ඉතින් මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරගෙන මේ යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් ආයෙත් දවසක රසම රස මේ වගේ රෙසිපි එකකින් අපි ආයෙත් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.